මම ජනාධිපති වුණාට පස්සේ මගේ ආරක්ෂක නිලධාරීන් එක්ක දිවා ආහාරය ගන්න එක්තරා අවන්හලකට යනවා. ඒ අවන්හලේ අපිට එහා පැත්තේ මේසේ එක්තරා පුද්ගලයෙක් වාඩි වෙලා ඉන්නවා. මම කියනවා අපේ ආරක්ෂක නිලධාරීන්ට ඔහුවත් අපේ මේසෙට එක්කන් එන්න කියලා කෑම එකක් අරගෙන. ඒ වෙලාවේ අර පුද්ගලයා අපිත් එක්ක ආහාර ගන්නවා. හැබැයි අපි එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. ආහාර අරගත්තට පස්සේ පුද්ගලයා නැගිටලා යනවා. ඒ වෙලාවේ මගේ ආරක්ෂක නිලධාරියෙක් අහනවා සර් මොකක් හරි ගැටලුවක්ද මේ මනුස්සයාට මොකක් හරි අසනීපයක්ද? එක දිග මම දැක්ක අත් දෙක වෙවුල්නවා කියලා. ඒ වෙලාවේ ජනාධිපතිවරයා කියනවා මම මගේ ජනතාවගේ අයිතිවාසිකම් වෙන සටන් කරලා හිරේ ඉන්න වෙලාවේ ඔය පුද්ගලයා තමයි මාව බාරවන්නේ. ඒ වෙලාවේ මට හොඳටම ගහලා දවස් ගණන් මාස ගණන් අවුරුදු ගණන් මේ පුද්ගලයා මට වද හිංසා කරලා මම වේදනාවෙන් කෑ ගහද්දි මං හිරකුටියේ වතුර ඉල්ලලා කෑ ගහද්දි හොඳටම ගහලා ඇවිල්ලා දාපු මට වතුර ඉල්ලලා කෑ ගහද්දි මගේ ඔළුවට මුත්‍රා කරන ඔය පුද්ගලයා. එයා බය වෙන්නේ නැති අද මට ආරක්ෂක බලතල තියෙනවා. අද මං මේ රටේ ජනාධිපති. එහෙම දියද්දි ඔහු එදා මට සලකපු විදිහට අද මං ඔහුට සලකයි. 1994 ඉඳලා 1999 වෙනකම් අලු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා අතීතයේ සිහිපත් කරනවා.